අපිට මතකයි සෙනසුරාදා උදේම අපි යනවා මේ ඔය අම්මලා කුඹුරට එහෙම යද්දි මේ වගේ මේ ගොඩක් මේ යන්නේ අර ඔය ළඟට මේ වගේ පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් සෙල්ලම් කරන උදේ ඉඳන් රෑ වෙනකම් නානවා වතුර අල්ලනවා සෙල්ලම් කරනවා. හායි යාළුවනේ කොහමද ඔයාලට? අදත් අපි ආවා ලස්සන බලන්න මේ පිටත්ව මහවැව මේ උදේ පාන්දර අපි පොඩ්ඩක් ඇවිදින්න ආවා. ලස්සන දර්ශනයක් මේ පැත්තේ මෙල්ලෑය තියෙනවා. මේ පැත්තේ මේ ලස්සන මහවැව මල් පිටිලා කුරුල්ලෝ කෑ ගහන සද්දේ මේ ලස්සන වැව් බැම්මක් තියෙනවා. දෙපැත්තේ ලස්සනට මේ කොහොම ගස් වෙන හදලා හරිම ලස්සන පරිසරයක් තියෙන්නේ. ගොඩාක් ගස් වර්ග තියෙනවා මේ කුඹුක් ගස් තියෙනවා. හරිම සිසිලසක් දැනෙනවා. දෙපැත්ත හරිම මේ පේන්ට් කරපු වැව් බැම්මක් තමයි අපිට දකින්න තියෙන්නේ. පාර හරිම ලස්සනයි. ඉස්සරහට ඇවිදගෙන ගිහින් බලමු දෙක. මේ පැත්ත සුන්දර වෙල්ලෑයක් තියෙනවා. හරිම ලස්සනයි දකිද්දි. ඈතට විහිදෙන වෙල්ලෑයක්. මහරාව මේ කෙළවරේ තියෙනවා අයියනායක දේවාලයක්. ඒකත් හරිම ලස්සනයි. ඊට පස්සේ මේ වැවෙන් ගලාගෙන යන වතුර ඇලපාරක් දිගේ ගිහිල්ලා තමයි කුඹුර වලට යන්නේ. අතන සොරවුවෙන් ගිහිල්ලා හරිම ලස්සන දර්ශනයක් තමයි ඉතින් අපි මේ උදේ පාන්දර දකින්නේ. හරිම ස්වාභාවිකව නිර්මාණය වෙච්ච අර වැව මැද්දේ එහෙම මේ ගස් තියෙනවා. ලොකු මාර්ගස් වගේ ඒවා, කුඹුක් ගස් වගේ ඒවා. මේ හරිම ලස්සන ස්වාභාවිකව නිර්මාණය වෙච්ච දර්ශනයක් තමයි මේ දකින්නේ. ඒක හරිම කලාත්මකව ගැලපෙන චිත්‍රයකට ගැලපෙන දර්ශනයක් තමයි අපි දකින්නේ. ඉස්සරහට යමුකෝ. එක සත්තු කෑ ගහන හඬක් එනවා. ලස්සන කරවලා ඉන්නවා. ලස්සන පක්ෂී වර්ග ඉන්නවා. ඉතින් ඇහැල නේද? ඇහැල නෙවෙයි. හරි මාර්කට් එකේ හරි පොස්ට්. මේක මේ විලත්ත ප්‍රදේශයේ කෘෂිකර්ම ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන වටිනා සම්පතක්. ඇත්තටම ඉතින් අපි ශ්‍රී ලංකාවේ මේ දසදහස් ගාණක් වැව් තියෙනවා. ඒක ඉතින් අපේ ඇත්තටම අපේ භාග්‍යය මේ වගේ වැව් ගොඩාක් නිර්මාණය වෙච්ච මේ රටේ ඉන්න එක. මොකද අපේ කෘෂිකර්මීය අවශ්‍යතාවය සඳහා අපිට ඉතින් ඉතා වටිනා සම්පතක් මේ අපේ මේ වාරි මාර්ග පද්ධතිය. යම්
ඇලයුරේ අසමට තියෙන්නේ අපිට මේ අයනායක දේවාලය මේ විලාත් සිසි සුළඟත් එක්ක මේ පැත්තේ මේ වතුර යන ඇලක් වගේ තියෙනවා නේද? ලස්සන දර්ශනයක් ඉතින්. උදේ අපිට දකින්න ලැබුණා. කැලක් වගේ නේ අර නාන තනවයි කැලේ වතුර යන මම බැම්මදිගේ ටිකක් ඇවිදගෙන යමුකෝ ඉස්සරහට. එහෙනම් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ හැමෝට එන්න. එතකන් හැමෝටම සුබ දවසක්. මගේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එකට like කරන්න, comment එකක් දාන්න. ඉතින් එන්න හැමෝටම සුබ දවසක්.